Hello everyone, welcome back to Lindy and Jana. ඉතින් ඔයගොල්ලන්ට කොහමද? අපි හිතනවා ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඉන්නවා කියලා. ඔයගොල්ලෝ අපේ ගිය සතියේ vlog එක බැලුවද? ඒ vlog එක බැලුවා නම් ඔයගොල්ලෝ දන්නවා අද vlog එකෙන් අපි ඔයගොල්ලන්ට මොනවද ගේන්නේ කියලා. ඉතින් ගිය සතියේ vlog එකෙන් අපි ගියේ Stonehenge වලටනේ. අද අපේ vlog එක පටන් ගන්නේ Stonehenge වල ඉඳලා Windsor Castle එකට යන ගමන. ඉතින් වින්සර් කාසල් එකෙන් පස්සේ අපි ඔක්ස්ෆර්ඩ් වලටත් යනවා. ඉතින් මේ vlog එක ගොඩාක් විශේෂ වෙයි හැරි පොටර් ලවර් කෙනෙක් නම්. ඉතින් එහෙනම් vlog එක අවසාන වෙනකම් බලාගෙන ඉන්න. ඔන්න guys අපි coach එකෙන් බැහැලා වින්සර් රොයල් ස්ටේෂන් එක through වින්සර් කාසල් එක පැත්තට ඇවිදගෙන යන ගමන් තමයි ඉන්නේ. අපි බලමු අද කිං මේ කාසල් එකේ ඉන්නවද කියලා. ඉතින් රොයල් ස්ටෑන්ඩඩ් ෆ්ලැග් එක දාලා තිබ්බොත් ඒ කියන්නේ කිං ඉන්නවා. නැත්තම් යූනියන් ජැක් ෆ්ලැග් එක දාලා තිබ්බොත් ඒ කියන්නේ කිං අද කාසල් එකේ නෑ. guys ඔයාලා මේ දකින්න Great Western Railway class steam locomotive එක full size replica එකක්. ඒක නම් කරලා තියෙන The Queen කියලා. Industrial Revolution එකේ peak එකේ Queen Victoria Windsor ඉඳන් ලන්ඩන් යන්න මේ steam locomotive එක use කරලා තියෙනවා. steam train එක දැන් permanently මෙතන park කරලා තියෙන Windsor Castle එක බලන්න ඉන්න visitors ලට බලන්න. guys ඔයගොල්ලෝ train station එකේ shopping arcade එකේ through ආවට පස්සේ ඊළඟට ඔයගොල්ලන්ට හම්බ වෙන්නේ ticket counter එකේ. ඉතින් tickets ඔයගොල්ලෝ කලින් book කරලා එනවා නම් තමයි හොඳ. මොකද ගොඩක් වෙලාවට Windsor Castle එකේ tickets sold out. ticket collect කරගත්තට පස්සේ ඊළඟට යන්න තියෙන security clearance එකට. මේක guys airport style security clearance එකක්. ඒ වගේම ඔයගොල්ලෝ Windsor Castle visit කරද්දී ලොකු bags ගේන්න එපා. මොකද ලොකු bags state rooms වලට allow කරන්නේ නැහැ. At the Windsor Castle. मैं पे तैरन पे रजीना वगे Guys, look at this Windsor Castle. My grandma, granddad are in me thamai ne idane. Mera se Chandriga mein ne. So අපිට ගන්න ස්ටේට් ඩිපාර්ට්මන්ට්ස් වලට අපේ ගයිඩ් කිව්වා මේකේ තමයිලු මේ කින්සා ක්වීන්ස් ලගලගේ ලැවිෂ් පාටිස් ඔක්කොම හෝස්ට් කරන්නේ නේද? Is it here? Look at this. But it's not in good shape. होंडा की बोल लो इन्ना तो बना ले दिया गाले करना गाइस इंडी तो विंसर कासल लेके मलाक गहन बे मगे ग्लव එක දාගෙන බබයි මොයි Stacy? කොහොමද එහෙරි නේ වැස්සනේ චූටි පැටි එකෝගේ Stacy නෑ Windsor Castle එකේ මලක් කරන්නේ රජිනට ඇඳා වෙලා තියෙන්නේ guys මේ ඉන්නේ Windsor Castle එකේ wardensලා. ඒගොල්ලෝ මේ Windsor Castle එකේ history එක ගැන මේක බලන්න එන visitors ලට කියලා දෙනවා. ඔයාලා දන්නවද මේ Windsor Castle එක කොච්චර ලොකුයිද කියලා? guys Windsor Castle එක අක්කර 18ක් පුරාවට පැතිරලා තියෙනවා. මේකේ තියෙනවා rooms 200ක්. ඉතින් මේ
මෙච්චර ලොකු මේ වින්සර් කාසල් එකේ හරිම පොඩි පෝෂන් එකක් තමයි පබ්ලික් එකට ඕපන් කරලා තියෙන්නේ. වින්සර් කාසල් එක ඇතුලේ ඔයගොල්ලන්ට මේන්ලි බලන්න පුළුවන් සෙක්ෂන්ස් ටික තමයි Queen Mary's Doll House, State Apartments, ඒ වගේම St. George's Chapel. The queues are everywhere in London, wherever you go. Unfortunately Queen Mary's Doll House එක අපිට බලන්න යන්න බැරුණා. පේනවනේ queue එක. ඔන්න guys අපි දැන් State Apartment tour එක යන්න තමයි හදන්නේ. State Apartment වලවත් St. George Chapel එකේවත් ඔයගොල්ලන්ට ඇතුලේ වීඩියෝස් ෆොටෝස් ගන්න බෑ. වින්සර් කාසල් එකේ එළියේ විතරයි ඔයගොල්ලන්ට වීඩියෝස් ෆොටෝස් ගන්න පුළුවන්. ඉතින් guys මේ State Apartment එක ඇතුළේ නම් මාරම ලස්සනයි. ඒකේ ගොඩාක් ceremonial halls තියෙනවා. ඒ හැම ceremonial room එකක්ම Royal Collection එකේ finest work of art වලින් decorate කරලා තියෙනවා මාරම ලස්සනට. වින්සර් කාසල් එකේ ඔයගොල්ලන්ට තවත් බලන්න පුළුවන් දෙයක් තමයි change guard ceremony එක. මේක තියෙන Tuesdays, Thursdays, Saturdays උදේ 11ට. Oh, this is inside. අර අපි අතරින් දැක්කේ අර gate එක through? ඔව් ඒ ටික තමයි මේ තියෙන. අතන අර ගේට් එකෙන් අපි දැක්කේ. Yeah. Let's see. Oh, pretty. Yeah. Guys, Look what Jana has got me. මම ලින්ඩිට ගත්ත ෂෝයි ಜಾති දෙකක්. It's like more ලස්සනයි. Earrings දෙක Windsor Castle එකේ. And the powder mirror. the powder mirror. ඒක මාසයි. Vanikil. Wow, wait. Oh, and it says Windsor Castle. Open it. Ta-da! Ta-da! Thanks, Jana. වින්සර් කාසල් එක කියන්නේ ඇක්ටිව් වර්කින් කාසල් එකක්. ඒක අවුරුද්ද පුරාටම විසිටර්ස්ලට ඇරලා තියෙන්නේ. නමුත් රාජකීය උත්සව තියෙනකොට ෂෝට් නෝටිස් එකකින් ස්ටේට් ඩිපාර්ට්මන්ට් වල සමහර සෙක්ෂන් වහනවා. ඒ නිසා වින්සර් කාසල් එකට විසිට් කරන්න හොඳම පීරියඩ් එක තමයි ක්‍රිස්මස් සීසන් එක. ඒ මොකද රොයල් ෆැමිලි එක ක්‍රිස්මස් වලට ඉන්නේ ෂන්ඩ්‍රිගම් ස්ටේට් එකේ. Okay guys, දැන් අපි ටක් ගාලා රෂ් කරනවා එළියට. ගිහලා මොනවා හරි පොඩි රෙස්ටෝරන්ට් එකකට බහින්න පොඩ්ඩක් කන්න ඕනේ නේ හොට් එක. ගාලා තව අපිට විනාඩි 10යි guys තියෙන ටක් ගාලා ගන්න ඕනේ. මොනවා හරි ෆුඩ්ස් ටිකක් අරගෙන ලින්ඩි බබයි මම කන්න ඕනේ. 240 නෑ 240 what 240 නේ? ඔව් 240 ඉන්න ඕනේ අපේ කෝච් එකේ. 250 they're gonna leave us behind. Yeah. Then we have to book a room in the castle and stay here. Yeah, අපි ඊළඟ ස්ටොප් එක ඔක්ස්ෆර්ඩ්. ළඟට යනවා අපි ලස්සන පුංචි ඔක්ස්ෆර්ඩ් නගරේ සාරි. guys අපි highly recommend කරනවා ඔයගොල්ලෝ එනවනම් අනිවාර්යෙන්ම මේ tour එක book කරන්න. මොකද මේ අපි දැන් තනියෙන් ආවොත් එහෙම මේක එක දවසේ මේ ටික ඔක්කොම බලලා එක දවසට එක තැනක යන්න පුළුවන්. අනිත් එක winter weather එකත් එක්ක අපි තැන්වල හොයාගෙන කරගෙන යනකොට අපිට හරි මහන්සි පොඩි දෙයක් කරන්න. ඉතින් මේක අපිට අග්ගාලා බලනවා ආයි කෝච් එකට යනවා දැන් එතන ගොඩක් warm එතකොට අපේ ඇඟ ආයි settle වෙනවා. එතකොට අපිට එච්චර දැනෙන්නේ නැහැ නේද? ඔව්. මේ මොකද අපි තනියෙන් book කරලා යනවා අපි ඒක difference එක හොඳට දැනෙනවා අපිට. ස්පෙෂලි මාර ටයිම් එකක් කරන ට්‍රාන්ස්පෝර්ට් වලට එහෙම තනියම ආවොත් අමාරුයි. අරක ටක් ගාලා පික් කරන් යනවා. Oh. Come to Windsor Royal Shopping. Windsor Royal Shopping Center guys. මෙතන ඇතුළෙන්ම ගියාම තමයි Windsor train station එකක් තියෙන්නේ. Mr. Pablo Picasso කිව්වා මම මේක එකක් හොඳයි කියලා. එයා කැමති බලන්න tree. Cinnamon. නෑ cinnamon. something, no? එන මැකංග ටක් ගාලා. Yay! දුවල තියෙන. වෙනවා ඉක්මනට. හැමතිස්සෙම දුව තමයි යන්න. I think we can pull it off. Hey guys, welcome to Oxford. Where? At the
the main entrance of the Ashmolean Museum. ඔක්ස්ෆර්ඩ් කියන්නේ හැරි පොට ෆෑන්ස්ට ගොඩාක් විශේෂ තැනක්. මොකද ඔක්ස්ෆර්ඩ් ආවොත් හැරි පොට මූවි එක ෂූට් කරපු ගොඩාක් ලොකේෂන් ඔයගලන්ට බලන්න පුළුවන්. I love Oxford. එමු එන මේක වල සීතල අඩුයි නේද? මේ වෙලාව අපිට දැනෙන්නේ මතකද ඊ අපි වින්ටර් කාසල් ඉද්දි ඊනේ කරේදනේ එක පාට හවසේදී වොම් වුණා පරිසරකට ගිහින් එද්දි ඔව් දැන් පොඩක් ඔව් අඩුයි. පැය දෙකක් විතර එමුදනේ ඊට පස්සේ ආයෙක පාට කෝල් වෙනවා Cool. අර මේක හරි අමුතු feeling එකක් තියෙනවා නේ. ඔව්, Christmas වල පොඩ්ඩක්. like I love the feeling of Love it. Christmas. මේ Oh, what's කොහෙද ඉන්න බලන්න ළඟට Oxford University එක තමයි the oldest English speaking university in the world. So ඔගොල්ලන් දන්නවනේ J.K. Rowlingගේ Harry Potter manuscript එක 12 times reject වෙලා තමයි එයාට finally publisher කෙනෙක් හොයාගන්න පුළුවන් වුණේ. ඒ වගේම තමයි එයාගේ Oxford admission එකත් 1983 වල එයා Oxford වලට apply කරලා තියෙනවා. නමුත් එයාගේ application එක reject වෙලා තියෙනවා. ඉතින් application එක reject වුණත් එයාට මේ Oxford University එකත් එක්ක තියෙන strong connection එක help වෙලා තියෙනවා Harry Potter series එක create කරන්න. Especially මේ Oxford වල තියෙන Gothic architecture එක, එතකොට historic buildings, libraries, එයා Hogwarts School of Witchcraft එක build කරන්න use කරලා තියෙනවා. ඉතින් Oxford වල තියෙන buildings දැක්කම ඔයගොල්ලන්ට Harry Potter අනිවාර්යයෙන්ම මතක් වෙනවා. J.K. Rowling කියන්නේ යාගේ life එකේ ගොඩාක් rejection වලට face කරපු කෙනෙක්. හැබැයි අන්තිමේදී අපිට prove කරා rejection does not define you. It's a chance to improve, it's an opportunity and it's a redirection. කොබලන්න මේ මාක් එක අඳුරගත්ත අය? ඔව් මේ ස්ටෝන් කටර් මාක් එකෙන් ඉන්ස්පයර් වෙලා තමයි J.K. Rowling's Harry Potterට අර lightning bolt scar එක දීලා තියෙන්නේ. ඔයගොල්ලන්ට දැන් හිතා ගන්න පුළුවන් නේද J.K. Rowlingට Oxford එකත් එක්ක තියෙන බැඳීම කොච්චරද කියලා. And would go nowhere with those books. So this became known as the chain libraries. You still can find chain libraries in medieval churches here in England, Germany, France, a lot of places. The thing is, each worked for a while. The influence of the church, all by the church itself. So what happened with those books? Yeah, massive bonfire. They were burned. Many of them were burned. Some others were stolen because remember they were Harry Potter fans. Yeah. Help me. Remember, remember me and help me because my memory is failing. Remember, I don't know which one it was, but in one of the Harry Potter's movies, the books were flying back to their shelves and they're studying, and the books are coming Yeah. flying. Ah, yeah? Well, that library where they are studying is actually the Humphrey Library up there. Where the doctrine was actually so. And there's another one. Remember when Ron was under the spell, the love spell, I think, and he's in bed, and the guys go and visit him in the infirmary, in the hospital. Well, that infirmary is the ground floor. Oh. Even in the school, it's also cool. So, guys, as you can tell, Harry Potter is everywhere. ඉතින් guys ඔන්න ඔයගොල්ලෝ ඔක්ස්ෆර්ඩ් බලන්න එනවා නම් අඩුම ගානේ 2 to 3 days තියාගන්න ඔක්ස්ෆර්ඩ් ඔක්කොම එක්ස්ප්ලෝර් කරනවා නම් මොකද ගොඩාක් places තියෙනවා මේකේ බලන්න අපි එනකොට ගොඩාක් හවස් වෙලා නිසා සමහර places already closed so ඔයගොල්ලෝ make sure කරන්න උදේම ඇවිල්ලා ඒ තැන් එක්ස්ප්ලෝර් කරන්න නැත්නම් ඔයගොල්ලන්ට ගොඩාක් ඇතුළට ගිහින් බලන්න දින තැන් බලා ගන්න හම්බ වෙන්නේ නැති වෙයි And he became the role of his
decision of two courts. First, the court of Mary II. No? William Johannes. Glory Revolution. ගායිස් ඉතින් ඔන්න අපි ආවා ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එකට. ඇත්තටම මේක අපේ University ගයිඩ් village කියපු විදිහට මේක kind of village. මේක මේ යුනිවර්සිටි එකක් විලේජ් එකක් ඇතුලේ තියෙනවනේ. මේ ඇත්තටම මේ විලේජ් එක තියෙන යුනිවර්සිටි එක ඇතුලේ කොලෙජ් 39ක් තියෙනවලු මේ ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එකේ. ඉතින් මේ ඔක්කොම 39 colleges අතුලේ පැතිරිලා තියෙනවා සිටි එකයි ඔක්කොම මේ ගම්මාන සේරම තියෙන යුනිවර්සිටි එක ඇතුලේ. ඔයගොල්ලන්ට හිතන්න පුළුවන් කොච්චර ලොකුද කියලා මේක. Yeah. ඒ buildings එහෙම ඔව් ඒ කියන්නේ මෙහෙම එක තැනක මේක යුනිවර්සිටි එක කියලා කියන්න බෑ. එයා කිව්වා අපි බැලුවොත් කොහේ හරි පැත්තක ඒක තමයි යුනිවර්සිටි එකේ හැම තැනක්ම යුනිවර්සිටි එකේ පාර්ට් එකක්. එක කෑලි. And look at this side guys. ජනා පෙන්නන්න. Guys අපි ආයෙත් ඇත්තටම ඇවිදිනවා. මොකද මේ ක්‍රිස්මස් මාකට් එකක් තියෙනවා. ඉතින් අපි ගිහින් අපේ බලමු. ඉන්දියා අසරි ක්‍රිස්මස් මාකට්ස් මම වලට මාර මාසයි guys අපි තාම yet to explore the Christmas market in London. ගොඩක් ඒවා දැන් ඉවරත් වෙලා නම් මොකද අපේ schedule එකත් එක්ක අපිට කරගන්න බැරි වුණා. අසයි ඉතින් අපි ගිහලා බලමු Christmas market එකේ මොනවද තියෙන්නේ කියලා. ගොඩක් Christmas market වල තියෙන්නම churros හැබැයි. Churros and donuts and chips. අපිට හරි මහන්සි ගයිස් අපි ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එකේ ඉගෙනගෙන දැන් දැනුම ගොඩක් දාගෙන හරි මහන්සි. අපි දැන් ආයි dinner වලට යන්න දැන් හිතනවා අපි මෙහෙම්ම dinner අරගෙන මේ අපේ ගෙදර යන්න. පොඩ්ඩක්. Oh wow, so warm here. Telephone. Ring ring. I think this is sharp, isn't it? Oh no, we're gonna sharp it. I think that that color goes with all your outfits. Yeah, it's good. Yeah. Why you don't like the green? But What happened with the green? Nice color. But it's too big. It's not too big. We might go for the smaller one. See? It's alright. No, it's so It's a Christmas. Guys, welcome to Christmas market in Oxford. Barbecues, churros over there. No, I don't want churros. I want something spicy. Yeah. Savory. Yeah, something savory. Greek. Chicken box, so chicken and some salad. Yeah. That's good. No, I don't like fries. No fries. Chicken and halloumi. Okay. Okay. Hora kala. Oh, look at that Christmas tree. Beautiful. Seedala dog. See the guys. You try it there? Try it. Yo. Oh, it's a big portion. Let's take it. Oh. Hot. Rasa ide? That sauce is very spicy. Oh, that's good. Wow, look at this sweet market, guys. Wow. Ooh, look at that. Thank you. Now we have to rush back to the coach.
Guys, ඔන්න ඔහොම තමයි අපි Stonehenge, Windsor Castle and Oxford ගිය day trip එක ඉවර වුණේ. ඉතින් ගෙදර යන ගමන් ජනාට shopping කරන්නත් ඕනි කිව්වා. අපි ඒකත් කරගෙන අපේ ස්ටුඩියෝ එකට ගියා. ඉතින් අද අපි ඔයගලන්ට ගෙනාවේ වීඩියෝ එක පොඩි informative vlog එකක්. ඉතින් අපි හිතනවා ඔයගොල්ලෝ මේ vlog එකට කැමති වෙන්නේ නැති කියලා. ඉතින් next week එකේ අපි වෙනස් විදිහේ vlog එකක් අරගෙන එන්න තමයි හිතාගෙන ඉන්නේ. ඔගලන් හීන දක්න ජීවිතය ඉක්මනින් ඔගලන්ට ලබා ගන්න පුළුවන් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ගිහින් එන්න. බයි බයි.